මම කියන්නේ කාණ්ඩුෂය ගැන නෙමෙයි. අපිට සිංහල පේපර් එක යටතේ තියෙනවනේ සාහිත්‍ය කොටස. එතකොට මේ සාහිත්‍ය කොටස යටතේ අපි කොහොමද ඒකට අපිට වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ගන්න කියලා. එතකොට මං ගැන කියනවා නම් මං O level වලදී සිංහල වලට ඒකක් ගත්තා. හැබැයි ඒකක් ගත්තට මට වැඩිය ව්‍යාකරණ ඒ දේවල් වැඩිය බෑ එච්චරටම. මං ඒක ව්‍යාකරණ වලට මං හිතනවා මට ඒ ටිකට මට එච්චර ලකුණු ප්‍රමාණයක් නැති වෙන්නේ නැති. හැබැයි මම සිංහල වලට ඒකක් ගත්තා. මම හිතනවා ඒකට හේතුව අර ව්‍යාකරණ පාර්ට් එක බැරි වුණාට සාහිත්‍ය පේපරේට මට 90 ගාණක් විතර තියෙන්නේ නැති සහ සිංහල පේපරේ අනිත් කොටස් වලට ව්‍යාකරණ හැරුණාම අනිත් ටිකට මට හොඳ ලකුණු ප්‍රමාණයක් තියෙන්නේ නැති කියලා. ඉතින් අපි බලමු කොහොමද සාහිත්‍ය පාර්ට් එක කොහොමද අපි හොඳට කරගන්නේ කියලා. මෙතෙන්දී මම ඔයාලට පොඩි chart එකක් දීලා තියෙනවා. මුලින්ම මම ගත්තා ඔයාලට O level කට්ටියට 10 11 තියෙන මුළු සිලබස් එකම. එතෙන්දී අපිට පේනවා ඔය chart එකේ විදිහට. ඉතින් ඔයාලට ඔය chart එකේ පේනවානේ අපිට මේ සාහිත්‍ය පාඩම් ටික හැදලා තියෙන්නේ කාව්‍ය සංග්‍රහ වලින් හා කතාවස්තු වලින්. ඉතින් මම ඔයාලට ලේසියට වෙන් කරලා දැම්මා. ඔයාලට 10න් 10 grade 10 වලින් අපිට කතන්දර විදිහට දීලා තියෙනවා පාඩම් 3ක්, 11න් දීලා තියෙනවා පාඩම් 4ක්. කවි තමයි අපිට වැඩිපුරම මේ chart එකේ බැලුමට ඔයාලට වැඩිපුරම දීලා තියෙන්නේ කවි නේද? ඉතින් ඔයාලට මේ chart එක බැලුවම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. කතා වස්තුව විදියට නම් කතන්දර ඔක්කොම 10 11 දෙකේම 7ක් පාඩම් කරගන්න තියෙනවා. ඔයාලා බලා ගන්න තියෙයි. ඒ වගේම කවි විදිහට කවි ඔක්කොම ඔයාලට 9ක් විතර පොතට පාඩම් කරගන්න තියෙයි. හරි. මම ඔයාලට චූටි පොඩි ටිප්ස් වගේක් කියලා දෙන්න කොහොමද අපි සාහිත්‍ය පේපර් එකට ලකුණු වැඩි ලකුණු ප්‍රමාණයක් අරගෙන සිංහල වලට ඒකක් ගන්න කියලා. හරි. ඉතින් ඔයාලට ඔය තියෙන්නේ ඔයාලට සාහිත්‍ය පේපර් එකට එන ප්‍රශ්න එන විදිහ සහ ඒවට හම්බෙන ලකුණු ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඔය chart එකේ තියෙනවා ඔයාලගේ සාහිත්‍ය පේපර් එකට සම්පූර්ණ ලකුණු 80ක් ඔයාලට හම්බෙනවා. ඒ වගේම ප්‍රශ්න 5ක් ඔයාලට ලියන්න තියෙනවා. ඒ වගේම තමයි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ කවුරුන් කාහටද මොන අවස්ථාවකදීද, ඒ වගේම අදාළ කවි සම්පූර්ණ කරන්න, මේ කවි මොන යුගයේද, ඒ වගේ අර පාඩමේ පසුබිමෙන් තමයි අපිට ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න 10ක් එනවා. මේ එක ප්‍රශ්නකට දෙක ගානේ ඔයාලට සම්පූර්ණ ලකුණු 20ක් හම්බෙනවා. ඉතින් අපි බලමු ඒකට අනිවාර්යෙන් ඔයාලට 20න් 20 ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. හරිද? ඉතින් මම ඔය 20න් 20ම ගන්න පොඩි ටිප් එකක් කියන්නම්. ඔයාලා මුලින්ම සාහිත්‍ය අච්චුපත ගන්නකෝ. හරි. දැන් ඉතින් ඔය තියන්නේ අච්චුපත. ඔය සාහිත්‍ය අච්චුපතේ ඔයාලට පේනවා ඇති හැම පාඩමකම මුල කහ පාට highlight එකෙන් පොඩියට highlight කරලා හැම පාඩමකම අඳුන්වලා දීලා තියෙනවා. ඒ පාඩමේ වටපිටාව මොකක්ද හැදින්වීම ඒ වගේ විස්තර තියෙනවා. ඉතින් ඔයාලා ෂෝට් නෝට් එකක් ගහ ගන්න ඕනේ හැම පාඩමකම තියෙන ඔන්න ඔය තියෙන කොටසේ. කොහොමද ෂෝට් නෝට් එක ගහගන්නේ? මම දැන් පෙන්නන්නම්. මම ඔය සතරකම් මන්ත්‍රණයට හදපු පොඩි ෂෝට් නෝට් එක අපි ඔක්කොගෙම හදන්නේ නැහැ. හොඳේ අපි හදන්නේ අර කහ පාටින් highlight කරලා තියෙන අර පාඩමේ හැදින්වීම කොටසට විතරයි. මොකද අර 20 ගන්න ඕන නම් අපි ඔය ටිකට අනිවාර්යෙන් ඕක හොදට රෙඩි වෙලා යන්න ඕනේ. හරි. මම ඔයාලට දැන් පෙන්නන්නම් ස්ක්‍රීන් එකේ කොහොමද මම ඔය සතරකම් මන්ත්‍රණයට ෂෝට් නෝට් එකක් ඔය හැදින්වීම කොටසට හදාගත්තේ කියලා. හරි. ඉතින් ඔන්න ඔතන තියෙන්නේ මම හදපු ඒ කොටසට හදපු ෂෝට් නෝට් එක. ඉතින් ඔයාලට පේනවද මම ඒකෙන් ගන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම දාලා ප්‍රශ්නයකටයි උත්තරයකටයි පෙරලගෙන තියෙන. උදාහරණයක් විදිහට ඔයාලගෙන් අහන්න පුළුවන් 550 ජාතක කතා පොත ලියවුනේ මොන අවධියේද? කුරුණෑගල අවධියේ. එතකොට මොන සියවසේද? 14 වෙනි සියවසේ. මොන රජුරුවන්ගේ කාලෙද? එතකොට 7 වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ. ඒ විදිහට ඔයාලට ඒ හැදින්වීම කොටස් වලින් හැම පාඩමකම නේද? ඔයාලට පාඩම් මං කියවනේ අර කලින් නෝට් එකෙන්. එතකොට ඒ හැම පාඩමකම හැදින්වීම වලින් ඔන්න ඔය වගේ ෂෝට් නෝට් එකක් හදාගන්න. හදාගෙන ඔක හොඳට පාඩම් කරන්න විභාගයට කලින් අනිවාර්යෙන්ම ඔය 20න් 20ම ගන්න පුළුවන්.
ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න තමයි අපිට කතා වස්තු ගොඩක් අයට කවි ලේසියෙන්දී මතක තියාගන්න. හැබැයි කතා වස්තු හරි අමාරු. විශේෂයෙන්ම අඟුල්මල් දමනය, ඒ වගේම සතර කම්මන්ත්‍රණය වගේ ගැඹුරු ඒවා පොඩ්ඩක් මතක තියාගන්න අමාරුයි. අපි බලමු කොහොමද ඒ ටික ලේසියෙන් පාඩම් කරගන්නේ සාහිත්‍යවලට. මොකද ඒ ටික අනිවාර්යෙන් ඕනේ ලකුණු ප්‍රමාණයක් ගන්න විචාරවලට වගේම ඔය අහන ප්‍රශ්න වලට කාවිසින් කාහටද ඒ වගේ ඒවට. හරි. අපි යමු සතර කම්මන්ත්‍රණය කොහොමද ඒ වගේ අඟුල්මල් දමනය වගේ අමාරු කතාවස්තු කොහොමද ලේසියෙන්ම මතක තියාගන්න විදිහට පාඩම් කරගන්නේ කියලා. හරි. අපි සතර කම්මන්ත්‍රණයේ පාඩමට. හරි. ඉතින් ඔය තියෙන්නේ සතර කම්මන්ත්‍රණයේ ඔයාලට තියෙන පාඩම. ඕකෙදී මුලින්ම කරන්න ඕනේ සහ කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාලට පාඩම අන්තිමට ඕකෙන් තියෙනවානේ අර්ථය. ඔය එක වචනවල අර්ථය වෙනම දීලා තියෙනවා. අපි කරන්න ඕනේ දේ තමයි ඉතින් අපිට ඕකෙදි කරන්න ඕනේ ඒ අන්තිමට දීලා තියෙන එක අර්ථය ඔතනින් අපි යටින් ඉරක් ගහගෙන ලියා ගන්න. උදාහරණයක් විදිහට අපි කියන උතර තියෙනවා දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත කියලා. ඉතින් ඕකේ අන්තිමට දීලා තියෙනවා කොටපිය යුතු කියලා කියන්නේ කිව යුතු කතාවක්. ඉතින් ඒ පැන්සලෙන් ඉරි ගහ ගන්න දැනටමත් ඔයාලා ලියලා ඇති ස්කෝලවල සහ ක්ලාස් වල ඒ විදිහට දෙනවා ඇති නේද? ඊට පස්සේ ඔයාලා යන්න YouTube එකේ තියෙනවා උම්මග ජාතකය සතර කම්මන්ත්‍රණය කියලා වීඩියෝස්. ඒ කියන්නේ ඇනිමේෂන් වලින් ලස්සන එක පෙන්නනවා. පොඩි ෆිල්ම් එකක් වගේ ඇනිමේෂන් දාලා ෆිල්ම් එකක් වගේ එක පෙන්නනවා. ඔයාලා මුලින්ම ඒක චුට්ටක් බලන්න. මොකද්ද මේකේ කතන්දරේ කියලා විස්තරේ පොඩ්ඩක් ඔළුවට දාගන්න. සහ ඔයාලා ළඟ තියෙනවා නම් උම්මග ජාතකයේ සරල බසින් කියන පොත ළඟ තියෙනවා නම් ඒකත් ළඟට ගන්න. මම ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නන්නම්. මං ගාව තියෙනවා උම්මග ජාතකයේ සරල බසින් කියන පොත. ඉතින් ඒකේ සතර කම්මන්ත්‍රණයම මම දාන්නම්. ඒකේ තියෙනවා ඔන්න ඔය විදිහට බලන්න ස්ක්‍රීන් එක දිහා. ඉතින් ඔය විදිහට ඔයාලා ගාවත් ඔය වගේ සරල බසින් ලියවුණු පොත් නැත්නම් ලයිබ්‍රරි එකෙන් ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඒකත් එක්ක අර ඔයාලා බලන්න විශේෂයෙන් දැන් ඔයා අහනවනේ කවුරුන් කාහටද කියලා. එතකොට අපිට ලේසියෙන්ම ඔය ටික මතක තියාගන්න පුළුවන්. මෙයා තමයි අදාළ අවස්ථාවලදී මෙතනදි මෙහෙම කියන්නේ. මෙයා තමයි මෙතනදි කියන්නේ කියලා ඒ අයිඩියා එක සරල බසින් ඔයාලගේ ඔළුවට දාගන්න ලේසියෙන් මේක මතක හිටිනවා. එතකොට අර ලකුණු 20න් 21 ගන්න එක මහා අමාරු දෙයක් නෙමෙයි. ඊළඟට කවි ගත්තොත් එහෙම කවි කොහොමද පාඩම් කරන්නේ? මං දැක්ටමත් ඔයාලා බලලා ඇති YouTube එකේ කවි මතක තියාගන්න ගොඩාක් සරලකම කියලා දෙනවා. ඒ කියන්නේ වෙන සින්දු වල තාලට ඒ වගේම තමයි එක තාලවල වලට දැම්මට පස්සේ අපිට සහ ඔයාලට මොනනම් තාලයක් හදාගන්න පුළුවන්. ඒ කවි ලේසියෙන්ම අපිට මතක තියාගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ කාරණය තමයි ඔයාලා පුළුවන් නම් මෙන්න මෙහෙම කරන්න. මේක ගොඩක් වෙලාවට ඔය සතර කම්මන්ත්‍රණය අඟුල්මල් දමනය වගේ අර අමාරු කතා වස්තුන් වලට භාවිතා කරන්න. ඔයාලා මේ දැන් මේ විදිහට මං කිව්වනේ අර යටින් ඉරක් අරගෙන ඉරක් ඇදලා ඒවැ අර්ථය එතනම ලියා ගන්න කියලා අච්චුපතේ පැන්සලෙන්. අන්න ඊට පස්සේ ඔයාලා ඔයාගේ ඔළුවෙන් ඔයාලගේ ඔළුව ඇතුලේ ඔය කතන්දරේ මවා ගන්න. කතන්දරේ මවාගෙන ඔයාලා පොඩ්ඩක් තනියෙන් කියවන්න. ඒ කියන්නේ ඔය ඔක්කොම කටපාඩම් කරන්න ඕනේ නෑනේ. ඔයාලට ටීචර්ස්ලා කියලා දීලා ඇති විචාරවලට එන්න අර කෝකටත් අයිරේ වගේ එකක්. ඒ කියන්නේ හැම විචාරකටම අපිට පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය තියෙනවා. ඉතින් ඒවා විශේෂයෙන් මතක තියාගන්න. ඒවා මතක තියාගත්තේ පුළුවන් මේ විදිහට කියන්න. උදාහරණයක් විදිහට අපි ගමුකෝ ඔය පිටුවේ තියෙනවා ඔන්න උදේ පාන්දර දැන් කේවට්ට කියලා බමුණ නැගිටිනවා නේද? නැගිටලා එයා මොකද කරන්නේ? එයාගේ අර සම්පත්තිය දැකලා මේ මාගේ යසස කවුරුන් සන්තක දෝහෝ සිතන්නාහු. අනෙක් කෙනෙකුන් සන්තක නොවේ. පුළුවන් නම් ඔයාලා ඒ දේවල් කියන ගමන් ඉතින් මවා ගන්න රඟපාන්න. එතකොට ඔයාලට අග්ගාලා ඒ විදිහට ඔළුවට යනවා දෙපාරක් තුන් පාරක් කියනකොටම. ඉතින් හැම වචනෙම ඔහොම කරන්න ඕනේ. හැම වාක්‍යෙම කරන්න ඕනේ. අර ඔයාලට ටීචර්ස්ලා දීලා තියෙන කෝකටත් අයිලේ කියලා එකක්. ඒ කියන්නේ හැම එකටම විචාරවලට එන විශේෂ කාරණා තියෙනවනේ. විශේෂ වාක්‍ය කණ්ඩ ඒවට ඒ විදිහට කළා
ඔයාලගේ ඔළුවෙන් කතන්දරයක් විදිහට ඒ කතාව රඟපාන්න, ඒ කතාව ඇතුලේ ජීවත් වෙන සහ ඒකදී ඔයාලා අර්ථය ඒත් එක්කම පාඩම් කරගන්න. උදාහරණයක් විදිහට දැන් ඔතන තියනානේ උදෑසනක රජුරන් සමීපයට කේවට්ට යනවා. ගිහිල්ලා කියනවා දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත. දැන් ඔයාලා ඒ ගමම කියන්නේ මොකද්ද මේ කොටපිය යුතු කියලා කියන්නේ? කියන්න ඕනේ කිව යුතු කතාවක් ඇත කියලා ඒක ගමම්ම අර පාඩම කියයින් යන්න. රජුරෝ කියවාචාරේනි දේවයන් වහන්සේ එහෙම කියනවා නේද? බ්ලා 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 කියලා ওই විදිහට කියනවා. ඉතින් ඔය විදිහට ලේසියෙන් අර කතාවක් මතක තියාගන්න, කතන්දර බලන්න, YouTube එකේ සතර කම්මන්ත්‍රණ ඇනිමේෂන් වීඩියෝ දාලා තියෙනවා. ඒව බලන්න සහ අර විදිහට තව ටිප් එකක් කියන්න. ඔයාලා දැන් ඔය කෝකටත් අයිලේ තියෙනවානේ. ඔයා කටින් කියන්න. හරිද? ඔයා කටින් කියන ගමන් ඔයා කටින් කියන දේම රෙකෝඩ් කරගන්න. ඒ රෙකෝඩ් කරලා ඔයාලා නිදා ගන්න යද්දී යෝග හැම වෙලේම පුළුවන් වෙලාවට අහන්න නිකම්ම ඔය ටික අර ਵਿਚාරවලට අවශ්‍යම ටික කෝකටත් අයිලේ ටික නිකම්ම ඔයාලට ඔළුවේ රැඳෙනවා සහ ඒ ටික කටපාඩම් වෙනවා. ඔයාලා කියපු දේවල්ම ආය රෙකෝඩ් කරලා ඔය ටික අහද්දී. හරිද? ඉතින් ඔය විදිහට අපිට ලේසියෙන්ම කතාවස්තු මතක තියාගන්න පුළුවන්. ඔය තියෙන කවි පන්ති ගුත්තිල කාව්‍ය. ඉතින් ගුත්තිල කාව්‍යයේදී අපි මම කිව්වා කවි ලේසියෙන්ම මතක තියාගන්න ඕන තරම්කම YouTube එකේ තියෙනවා. සර්ච් කරලා බලන්න. එක තාලවලට ඔයාලගේ තාලෙට ඔයාලට ඒක ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන්. මම කියන්න යන්නේ හැබැයි කවි ටික පාඩම් කරගත්තට මදි. ඒ කවිවල තේරුම අහනවා කියලා ඔයාලා දැනන් ඉන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේදී සම්පූර්ණයෙන්ම අහන්නේ අර්ථය කෙටියෙන් සරල බසින් දක්වන්න. ඒකට ප්‍රශ්න 5ක් එනවා. ඒ ප්‍රශ්න 5ට ලකුණු 4 ගානේ ප්‍රශ්න 5ක් එනවා. එතකොට 20ක් ඒකටත් හම්බ වෙනවා. ඒකටත් අපි 20න් 20 ගන්න බෑ. ඉතින් ඔය දෙයට අනිවාර්යයෙන්ම ඔයාලා ඒකේ අර්ථය දැනන් ඉන්න ඕනේ. කවිවල කොහොමද අර්ථය අපි පාඩම් කරගන්නේ? දැන් ඔයාලා කවි ටික පාඩම් කරගත්තානේ. අර ඔයාලගේ එක තාලෙට එක සින්දු වලින් ඔයාලා මතක තියාගත්තානේ. ඒ ගමන්ම ඔයාලා ඒ කවිය බලන්න. කවිය බලද්දිත් අපි අර වගේට අච්චුපතේ පැන්සලෙන් ඉරිගහගෙන එතනම ලියා ගන්න මොනවද මේකේ අර්ථය කියලා. දැන් උදාහරණයක් විදිහට ගුත්තිල කාව්‍ය සංග්‍රහය ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලා ඒකත් එක්කම පාඩම් කරගන්න. කවදාවත් වෙනම අර්ථය පාඩම් කරගන්න යන්න එපා. ඒක හරි අමාරුයි සහ ඒකෙදී සරල අර්ථය ලියා ගන්න අපිට බැරි වෙනවා නේද? මේ ප්‍රශ්නෙට අපිට අර්ථය ලියන්න කිව්වොත් හරියට ලියා ගන්න බෑ. අමාරු වෙනවා. ඔයාලා අර්ථය වෙනම පාඩම් කරන්න යද්දි. ඒකට මෙන්න මෙහෙම කරන්න. දැන් ඕක තියෙන ගුත්තිල කාව්‍යනේ. හරි. අපි බලමු පළවෙනි කවිය කොහොමද තේරුමත් එක්ක ලේසියෙන් මතක තියාගන්න කියලා. ඕකේ තියෙනවා ගුත්තිල ඇදුරු සද වීණා වයන ලෙසයිද පසක පනවන ලද සුදුසු අස්නක ගොසින් උත්සද. එතකොට ඔයාලා මුලින්ම ওই කතන්දරේ කවියේ තියෙන දේ ඔළුවට දාන් ඉන්නකෝ. ඔන්න මවා ගන්න, ඔළුවෙන් මවා ගන්න ඔන්න ගුත්තිල ඇදුරුතුමා ඉන්නවා. එයා මොනව කරන්නද මේ ලෑස්ති වෙන්නේ? වීණා වයන්න නේද? ඉතින් ගුත්තිල ඇදුරුතුමා වීණා වයන ලෙස ඉද කියලා කියන්නේ ඉදගෙන නේද? ඉදගෙන වීණා වයන්න පසෙක පනවන ලද. ආන්න දැන් ඔයාලා ඒකත් එක්කම තේරුම දැනගන්න. පසෙක කියලා කියන්නේ මොකද්ද? පසෙක පනවන ලද. ඒ කියන්නේ පැන නියම කරන ලද. ඒ කියන්නේ මේක මෙතෙන්ට මේක මේ කෙනාට කියලා අර නියම කරලා තියනවානේ. ඒ වගේ සුදුසු අස්නක ගොසින් උන් සද. අන්න අතන තියෙනවා ඒ වගේ නියම කරලා තියෙන හොඳ අස්නක සුදුසු අස්නක ගොසින් උන් සද කියලා කියන්නේ ඔතෙන්දි මොකද්ද? කල්හි. අන්න දැක්කද? දැන් අපි අර්ථය වෙනම පාඩම් කරන්න එපා. ඒකත් එක්කම මොකද්ද මේ සද කියලා කියන්නේ? සුදුසු අස්නක ගොසින් උන් සද කල්හි. ඔන්න ගුත්තිල ඇදුරුතුමා වීණා වයන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් වීණා වයන්න ගියාම එයා මොකද කරන්නේ? පස්සෙක පනවල තියෙන. එයාටම කියලා අර පනවල තියෙන සුදුසු අස්නක ගොසින් උන් කල්හි. සද කියලා කියන්නේ කල්හි කියලා. ඒ ගමම මතක තියාගන්න. ඉතින් අපිට අර කතන්දරයක් විදිහට සරලව අපිට කියන්න පුළුවන්. මේකේ තේරුම අහුවාම දෙවෙනි ප්‍රශ්නෙටත් 20න් 20ම ගන්න පුළුවන්. ප්‍රශ්න 5ක් යනවා ලකුණු 4 ගානේ. සරල තේරුම අහුවොත් මේ විදිහට ඔයාලට ලේසියෙන්ම කියන්න පුළුවන් නේද? ඔයාලා කතාව ඔළුවේ මවාගෙන තියෙන ඔන්න ගුත්තිල ඇදුරුතුමා ඉන්නවා. එයා වීණා වයන්න තමයි හදාන්නේ. ඉතින් වීණා වයන්න ඉඳගන්න එයා මොකද කරලා තියෙන්නේ? පස්සෙක පනවපු සුදුසු අස්නක ගොසින් උන් සද කල්හි කියලා මත් පාඩම් කරගන්න ඕනේ. හරිද? ඉතින් ඔය විදිහට ඔයාලා ලේසියෙන්ම කවි ටික
ගාස්තුන් ටික ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන්. ඔයාලට තව ප්‍රශ්න තියෙන මොන හරි කමෙන්ට් එකක් දාන්න සහ මම ඔයාලා ඉල්ලුවොත් කමෙන්ට් වල ඉල්ලුවොත් මම දැක්ක YouTube එකේ තියෙන හොඳ කවි මතක තියාගන්න පුළුවන් ලස්සන තාල දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට YouTube ගිහලා සර්ච් කරන්න. ඔයාලට ඒ තාල ඒ සහ ඔයාලා ඕනනම් තාලයක් හදාගෙන ඒ ටික පාඩම් කරගන්න. ওই විදිහට අපිට සාහිත්‍ය පේපරේට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ පතනවා. හැමෝම හොඳට වැටික් කරගනින් කියලා හිතනවා. එහෙනම් මම අතට ගිහින් එනවා.